ජාන වලින් අපිට තියෙන දේවල් එයාට ගිහිල්ලා තියෙන්නේ. හරි. මගේ ප්‍රොෆෙෂන් එක තමයි ඊළඟට හැදෙන්නේ මචං. හරි. ඒක මගේ විදියට නෙමෙයි යන්නේ හැබැයි. මට වඩා එහා මට වඩා ලෙවල් එකක් ඉස්සරහින් යනවා. හරි. මට හිතෙන විදියට. හරිද? මම දැකපු දේවල් එක්ක තමයි මම මේ දේවල් ගන්න එළියට. හරි. ඒ කියන්නේ මට ඒක හදන්න දෙයක් නැහැ. මට මේක රාමු කරන්න දෙයක් නැහැ. මට මේක උඩු කරන්න දෙයක් නැහැ. අපි බලන්න ඕන දරුවෙක්ගේ මචං මූ මොඩයි මූ කොමාරි කරලා මේ ට්‍රැක් එකට දාලා මේ පාර යවන්න ඕන නෙමෙයි මචං. ඒ පොඩි එකාට ඉස්සෙල්ලා පිපෙන්න දෙන්න ඕන. හැදෙන්න දෙන්න ඕන. අවුරුදු 2 3 4ක් වගේ යනකම් ඒ දරුවා ඉබේට හැදෙනවා මචං. ජීවිතයේ දේවල් අල්ල ගන්නවා කතා බහ කරන විදිය හැසිරෙන විදිය අපි රියැක්ට් වෙන විදිය අත්තේ කතා බහ කරන විදිය ගනුදෙනු කරන විදිය මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්න විදිය ඊළඟට ස්වභාව දහම ආවට කොහොමද ගස් හැදෙන්නේ කොහොමද මල් හැදෙන්නේ කොහොමද වතුර වැඩ කරන්නේ කොහොමද මේ දූවිලි කියන්නේ මොනවද එළිය වෙන්නේ මොකද්ද සත්තු කියන්නේ මොකද්ද මේ වටේ එයාට අලුතෙන් අහුවෙන හැමදේම එයා හොර උස්ස මචං හොයනවා හොයලා එකතු කර ගන්නවා ඩේටා